කියන්න ඕන. මේ සංචාරකයන්ටත් අපේ ශ්‍රී ලංකා වාසීන්ටත් මේක බලන්න මේක විනාශ කරන්න එපා. ආරුංග පාලම බලන්න කොච්චර ලස්සනද කියලා මම මේ ගාල්ලෙන් පැමිණියේ. ලෝකේ ඉන්න හැම සංචාරකයෙක්ම මෙතන එනවා. මෙතන ප්‍රශ්නේ මොනවද කියලා දැන් අත බලන්න හදන ඔක්කොම ඇඳලා චිත්‍ර ඇඳලා විනාශ කරලා තියෙන්නේ. Thank you. Oh, sorry. Thanks. Hi, so this is obviously a natural surface and there's a lot of graffiti on the wall. We just encourage people not to do graffiti because it ruins the natural planet that we're living with and the natural beauty that we can see in nature. We've really enjoyed coming here today and seeing the natural beauty. And these kinds of things ruin that. From the UK, London. Sorry, Miss name. My name's Neelam. මෙතන ටනල් එකේ දැන් මෙතන බැම්මේ චිත්‍ර ඇඳලා තියෙනවා. ඉතින් මේ පොලිනස්ලා අහනවා ඇයිද මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ කියලා. එයාලත් මේ කැමැති ඇවිල්ලා අර පරණ පෞරාණිකත්වයේ විදින්න. ඉතින් මෙහෙම තව ටික මෙහෙම ඇඳලා මේවා විනාශ වෙලා ගියපුවාම මේ වගේ අර තියෙන රස විඳින්න තියෙන ඒ සුන්දරත්වය නැති වෙලා යනවා. ඉතින් මේ කවුරුත් නිසි බලධාරියෝ මේවා බලන්න ඕන ඉන්නකට. සමහරට අර නේචර් එකට කැමති කෙනා ඊට පස්සේ මෙතෙන්ට නැවිත් ඉන්න පුළුවන්. නෝ ඒ චිත්‍රවල අර පිළිවෙලක් නැහැනේ. හරි. ඒක නේචර් එකට ගැලපීමේ තියෙන පික්චර් මොකුත් චිත්‍ර නැහැ. තේරෙනවද? ඒකත් අර ආටිෆිෂල් දෙයක් නේ. ඇත්තටම දැන් අපිට පුළුවන් දැන් සීගිරිය ගිහලා චිත්‍ර අඳින්න. එතකොට එතන තියෙන වටිනාකම නැති වෙනවනේ. දඹුල්ලේ පුළුවන් ද අපි චිත්‍ර මොන හරි දෙයක් ඇඳලා මේවා කරන්න. එතකොට ඒ තියෙන වටිනාකම නැති වෙනවා. මම මගේ ඒ කියන්නේ මගේ අත්දැකීම් අනුව මම ගයිඩ් කෙනෙක් හැටියට මම ඉගෙන ගත්ත දේ අනුව මගේ අකමැත්තක් තියෙනවා. නෑ ඇත්තටම අර ස්වභාවිකව කියන දේ නැති වෙලා යන දෙයක් මෙතන වෙන්නේ නේද? මේ පැරණි දේවල්නේ මේක දැන් ඇත්තටම විනාශ වෙමින් පවතිනවා. ඒක නිසා මේ වගේ දේවල් නොවෙන්න වැඩ කටයුතු කරන එක තමයි ඒ නිලධාරීන් හරි ඒ කියන්නේ රජය හරි මැදිහත් වෙලා ඒ දේවල් කරනවා නම් හොඳයි කියන දේ තමයි අපේ අදහස. මේ කියන්නේ මේ චිත්‍ර ඇඳලා තියෙන මේවා උඩින් අලුතෙන් ඇඳලා තියෙනවා. ඒ දේවල් සම්බන්ධයෙන් ඇත්තටම මම නම් හිතන්නේ මේක ඇත්තට මේක නොසුදුසු ක්‍රියාවක්. මොකද මේක කියන්නේ ලෝකේ හොඳම ප්‍රසිද්ධ ලස්සන ස්ථානයක්. ඉතින් මේතර මේ වගේ විකෘති කරනවා කියන්නේ මන් දන්නේ නැහැ මොන මානසිකත්වයෙන් කරනවද කියලා. කොහොම වුණත් මේක හොඳ නැති ක්‍රියාවක්. මං හිතන්නේ මේ ස්ථානයේ දැන් ටිකට් එකක් නිකුත් කරන්න හදන්නේ. ඒවට මොකක් හරි සිකියුරිටි එකක් දාලා මේව ආරක්ෂා කරගන්න ඕනේ.
ඇත්තටම මේ වගේ දෙයක් මේ වගේ තැනකට ගැලපෙන්නේ නෑ. මගේ මේ වගේ හැට දැන් මෙහෙමයි. පිට රටවල් වල බලද්දි මම එංගලන්තයේ වගේ ඉතාලිය වගේ රටවල් වල මේ වගේ වෝල් ආර්ට් දැකලා තියෙනවා මම. ඒත් මම හිතන්නේ මෙතනට සුදුසු නෑ, මේක නිකන් විනාශ වීමක් වගේ. සමහර විට ඉතින් මේක කාලයත් එක්ක මේක හරි මෙහා කරලා සුද්ධ පවිත්‍ර කර අපේ මේ ප්‍රොවින්ස් එකේ කට්ටිය. ඒක ඉතින් කොහොමද දන්නේ නෑ. ඉතින් මේ වගේ දෙයක් ගැලපෙන්නේ නෑ. ඇතුළේ වුණත් ඉතින් තියෙනවා, මම දැකලා තියෙනවා. ඒත් ඉතින් බලධාරීන් ඉතින් ඒ ගැන බලන්න ඕන. මගේ මතේ හැටියට නම්. thank you Okay.